සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා වෙනදා වගේම ඉතින් ඔයාට. අද වීඩියෝ එකෙන් අරගෙන ආවා කැඩෙන්නේ පිපිරෙන්නේ නැතුව හරිම ලේසියෙන් පහසුවෙන් ඉක්මනින් මෙන්න මේ වගේ ලස්සනට කට්ලට් ටිකක් හදාගන්න විදිහ ඔයගලන්ට කියලා දෙන්න. ඉතින් මේක හදලා බලන්න මේ ක්‍රමයට ඔයාට කවදාවත් වරදින්න විදිහක් නැහැ. වරදින්නෙත් නැහැ. පොඩ්ඩක්වත් පුපුරන්නේ කැඩෙන්නේ නැතුව හරිම ලස්සනට කට්ලට් එක ඔයාට මේ මම කියලා දෙන විදිහට හදාගන්න පුළුවන්. ඉතින් මේක මේ පෙනුම වගේම රසත් ඒ වගේමයි. අපි යමු වීඩියෝ එකට කොහොමද එහෙනම් අපි මේ කට්ලට් ටික මේ විදිහට ලස්සනට හදාගන්න කියලා බලන්න. මම මෙතන අරගෙන තියෙනවා තම්බපු අල ග්‍රෑම් 350ක්. මේ අල ටික මම හිමිනියට පොඩි කරගෙන තියෙන්නේ. නමුත් ටිකක් කෑලි ගතිය තියෙන්න ගන්න. මේ පොඩි කරගත්ත අලවලට මම එකතු කරගත්තා සැමන්ටින් එකක්. ඒකට මේ දැන් එකතු කරන්නේ ලුණු. ඉතින් මේවා ඔයාගේ අවශ්‍යතාවය අනුව ඔයා එකතු කරගන්න. ලුණු ටික එකතු කරගත්තට පස්සේ මම ඊළඟට ගම්බිරිස් කුඩු වලින් පොඩ්ඩක් වැඩිපුර එකතු කර ගන්නවා. ඔයාලා දන්නවද කට්ලට් හදද්දී ගම්බිරිස් ටිකක් වැඩි කරගත්තම කට්ලට් එකේ එන රස ඇත්තටම වැඩි වෙනවා. ඉතින් ඔයත් මේක පොඩ්ඩක් try කරලා බලන්න. ඔයාට අනිවාර්යෙන් රස වැඩි කරගන්න පුළුවන් ගම්බිරිස් ටිකක් වැඩි කරගත්තම. ඊළඟට මම මේ එකතු කරන්නේ 3-5 කුඩු ටිකක්. ඒක තේ හැන්දෙන් කාලක් විතර වගේ මම එකතු කරගත්තේ. ඊළඟට එකතු කරගන්නවා කහ කුඩු. අන්තිමට තේ හැන්දෙන් භාගයක් විතර වගේ එකතු කරගන්නවා මිරිස් කුඩු. ඉතින් ඒක ඔයා කැමති නම් එකතු කරගන්න පුළුවන්. අකමැති නම් ඔයාට එකතු කරගන්න නැති වෙන්නත් පුළුවන්. ඉතින් මේ දේවල් එකතු කරගත්තට පස්සේ හොඳට මේවා කලවම් කරගන්න. මොකද මෙතෙන්දී ඔයා මේ ටික හොඳට අනා ගන්න තරමට තමයි කට්ලට් එක තව රස වෙන්නේ. ඊට පස්සේ මම පෑන් එකක් ලිපේ තියලා තෙල් ටිකක් රත් වෙන්න දාලා තෙල් ටික රත් වුණාම හීනියටම කපාගත්ත රට ලුණු ගෙඩි 3ක් මේකට එකතු කරනවා. රට ලුණු ටික අපි එකතු කරලා ගොඩාක් මැල වෙනකන් කර වෙනකන් ඉන්න අවශ්‍ය නැහැ. පොඩ්ඩක් බැදිලා සුවඳ එනකොට අපිට මේකට එකතු කරගන්න පුළුවන් අපේ අනිත් දේවල්. හරි දැන් මේක පොඩ්ඩක් මැලවිලා තියෙනවා. දැන් මම මේකට එකතු කරනවා ඒ වගේම හීනියට කපාගත්ත සුදු ලුණු ගෙඩි 5ක්. ඒ වගේම තලාගත්ත එනසල් කරාබු නැටි කුරුඳු පොතු ටිකක්. ඊට පස්සේ හීනියට කපාගත්ත කරපිංචා ටිකක්. අන්තිමට එකතු කරන්නේ හීනියට කපාගත්ත අවුමිරිස් කරල් දෙකක්. ඉතින් මෙන්න මේ ටික තමයි අවශ්‍ය වෙන්නේ අපේ තෙම්පරාදුවට. මේ ටික එකතු කරගත්තට පස්සේ හොඳ සුවඳක් එනකන් පරිස්සමට මේක කර වෙන්න දෙන්නේ නැතුව අපි මේක තෙලේ තෙම්පරාදු කරගන්නවා. දැන් මෙන්න මේ විදිහට තෙම්පරාදු වෙලා හැම දෙයක්ම අපිට සුවඳ එනකොට අර අපි එකතු කරලා කලවම් කරගත්ත අල ටික එකතු කරන්න පුළුවන් මෙන්න මේකට. හරි දැන් අලයි සැමන් ටිකයි අපි මේකට එකතු කරගත්ත අපි දාගත්ත ස්පයිසස් එක්කම දැන් අපිට කරන්න තියෙන්නේ මේක හොඳට මෙන්න මේ විදිහට කවලම් කරගන්න. කවලම් කරද්දී ඔයාලා මේකේ තෙත ගතිය චුට්ටක් යන්න එකතු බෝලයක් වගේ එකතු වෙන විදිහට කලවම් කරලා අරගන්න. කලවම් කරලා ගත්තට පස්සේ පොඩ්ඩක් නිවෙන්න මේ වගේ භාජනයකට දාලා ඔයා මෙන්න මේ විදිහට මුලින්ම බෝල ටික හදා ගන්න. ගොඩාක් ලොකුවට මම හදාගන්නේ මොකද අපි දෙපාරක් අද මේක කෝට් කරගන්න නිසා. ඉතින් බැටර් එකට මම මෙන්න මේ විදිහට පිටි ටිකක් අරගෙන ඊළඟට මේ පිටි ටිකට එකතු කරනවා ලුණු ටිකක්. ලුණු ටිකක් එකතු කරගත්තට පස්සේ අවශ්‍ය ප්‍රමාණයට වතුර දාලා අපිට පුළුවන් මේක පොඩ්ඩක් දියත් නැති උකුත් නැති මෙන්න මම මේ ඔයගලන්ට පෙන්නනවා වගේ ප්‍රමාණේ බැටර් එකක් හදා ගන්න. මේක ගොඩාක් දියට හදා ගන්නත් එපා, ගොඩාක් ඝනකමට හදා ගන්නත් එපා.
සමහරු මේකට පොඩ්ඩක් කහ කුඩු එහෙම එකතු කරනවා. නමුත් මම එකතු කරන්නේ හරිම ක්‍රිස්පි ගතියට මේ ක්‍රමෙන් හදාගන්න පුළුවන්. ඊට පස්සේ අපි අර බෝල කරගත්ත බෝල ටික කට්ලට් බෝල ටික මෙන්න මේ විදිහට අපේ බැටර් එකේ දාලා ඊට පස්සේ පාන් කුඩු ටිකක දාලා මේ විදිහට පළවෙනි කෝට් එක ගා ගන්නවා. මෙන්න මේ විදිහට අපි අර කට්ලට් ටික සේරම මේ විදිහට පළවෙනි පාර අපි බැටර් එකේ පාන් කුඩුයි තවරගෙන අයින් කරනවා. මේ වෙලාවෙම ඔයගොල්ලෝ දෙවෙනි කෝට් එකක් දාගන්න. මොකද සමහරු ඉන්නවා මේ වෙලාවේ මේක මෙහිම තියලා බදින්න කිට්ටු කරලා දෙවෙනි කෝඩ් එක දාගන්න. එහෙම කරන්න එපා. එතකොට තමයි අර පිපිරෙන ගතිය එහෙම තියෙන්නේ. මේ වෙලාවෙම ඔක්කොම ටික කලින් කෝඩ් කරගත්තට පස්සේ දෙවෙනි වතාවෙත් කෝඩ් කරගන්න එකත් ඒ වෙලාවෙම ඔයාලා කරගන්න. මම මෙයාට පෙන්නපු විදිහට බැටර් එකේ තවරලා ඊට පස්සේ පාන් කුඩු වල මේ විදිහට තවරලා ගන්න. ඉතින් ඔන්න ඔය විදිහට මම මේ හදාගත්ත කට්ලට් ටික සේරම මෙන්න මේ වගේ දෙවෙනි වතාවටත් කෝඩ් කරගත්තා. හරි මම දැන් ඊළඟට සූදානම් වෙන්නේ මේක කොහොමද මොන පාටටද බැට ගන්න කියලා ඔයාලට පෙන්නන්න. තෙල් ටික හොඳට රත් වීගෙන එනකොට අපිට පුළුවන් අපි හදාගත්ත දෙපාරක් කෝට් කරගත්ත අපේ කට්ලට් ටික මේකට එකතු කර ගන්න. කට්ලට් ටික දැම්ම ගමන් අපි හැඳි එකතු කරන්නේ නැහැ. ටික වෙලාවක් ගියාට පස්සේ මෙන්න මේ විදිහට දෙපැත්ත පෙරලලා හොඳට මේක හැම පැත්තක්ම හොඳින් බැදෙන්න දෙන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ ලස්සන බ්‍රවුනිෂ් ගෝල්ඩන් කලර් එකකට එද්දී ඔයාලට පුළුවන් මේක ලිපෙන් බාගන්න බලන්න. එක පොඩ්ඩක්වත් මගේ තෙල් තාච්චියේ කැඩිලා පිපිරිලා මේකේ මැද පිරවුම නැහැ. එකතු වෙලා නැහැ. ඒ වගේම කට්ලට් ටිකත් බැදිලා හරි ලස්සනට තියෙනවා. බලන්න පාට මම ඔයාලට ළඟට අරගෙන පෙන්නන්නම්. මෙන්න මේ වගේ එක කට්ලට් එකක්වත් කොහෙන්වත් කැඩිලවත් පුපුරලවත් නැහැ. ඉතින් ඔයා මේ ක්‍රමයට කට්ලට් ටික හදාගත්තොත් ඔයාටත් අනිවාර්යයෙන්ම පුළුවන් රසම රස කට්ලට් ටිකක් මෙන්න මේ විදිහට හරිම ලස්සනට පාටට හදාගන්න. ඉතින් අද වීඩියෝ එකත් ඔයාට ගොඩක් වටිනවා කියලා හිතනවා. එහෙමනම් අමතක කරන්න එපා මගේ channel එක subscribe කරන්නත්. ගිහින් එන්නම්.